ඔයා දන්නවද? විභාගයක් කියන්නේ ඔයාගේ දැනුම මනින මිනුම් දණ්ඩක් විතරක් නෙවෙයි. ඒක ඔයාගේ විනය සහ කැපවීම මනින පරීක්ෂණයක්. හැමෝම කියනවා නේද විභාගය ළඟයි පාඩම් කරන්න කියලා. ඇත්තට මේක හෙද්දි ලොකු පීඩනයක් දැනෙනව නේද? ගොඩක් අය විභාගයට බය වෙන්නේ සූදානමක් නැති නිසා. හැබැයි මම ආදාවේ ඔයාට බන කියන්න නෙවෙයි. අපි කොහොමද මේ ගේමක් නැතුව ගහන්න කියලා පොඩි ප්ලෑන් එකක් කියන්නයි. ඉතින් මේ ප්ලෑන් එක ගැන දැනගන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම බලන්න. පළවෙනියටම අපි අපේ අරමුණ හරියටම පැහැදිලි කරගන්න ඕනේ. ඇයි ඔයා මේ විභාගයේ සමත් වෙන්න ඕනේ? ඒක ඔයා හීනවලට යන පාරද? එහෙමත් නැත්නම් දෙමෝපියන්ගේ මුහුණේ හිනාව දකින්නද? ඔයාගේ අරමුණ ශක්තිමත් නම් පාඩම් කරන එක වදයක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. අරමුණක් නැති ගමනට පාරක් නැහැ. අංක 1. ලොකු පොත් දැකලා බය වෙන්න එපා. මුලින්ම කරන්න ඕන දේ තමයි මේ සිලබස් එක දිහා බලලා බය නොවී ඉන්න එක. ඒක එකපාර කරන්න බෑ. ඔයා කරන්න ඕනි ඒක පොඩි කෑඩි වලට කඩාගන්න. අද මම මේ පාඩම විතරක් කරනවා කියලා හිතලා වැඩේ පටන් ගන්න. එතකොට හිතට ලොකු සහනයක් දැනෙනවා. අංක 2. හැම තිස්සෙම පාඩම් කරන්න යන්න එපා. පැය 10ක් එක දිගට පොත අල්ලන් හිටියා කියලා මතක හිටින්නේ නැහැ. විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ වෙලාවට සින්දුවක් අහන්න. වතුර ටිකක් බොන්න. එතකොට මොලේ ආයේ රිෆ්‍රෙෂ් වෙනවා ඊළඟ විනාඩි 25ට. අංක 3. අමාරුම දේ ඉස්සෙල්ලාම ඉවර කරමු. අපි හැමෝම කරන වැරද්දක් තියෙනවා. ඒක තමයි අමාරු විෂය අන්තිමට තියෙනවා. හැබැයි ඒක නෙවෙයි කරන්න ඕනේ. අපි මුලින්ම කරන්න ඕනි එපාම කරපු විෂය උදේම ඉවර කරලා දාන එක. එතකොට දවසම හිතට නිදහස්. අම්මෝ ඒක ඉවරයිනේ කියලා දැනෙන හැඟීම. අංක 4. හැමදේම පාඩම් කරන්න ගිහින් අතරමං වෙන්න එපා. විභාග ප්‍රශ්න පත්‍ර වලින් 80%ක්ම එන්නේ ඔබේ විෂය නිර්දේශයේ තියෙන වැදගත්ම 120ක කොටස් වලින්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බලලා ඒ වැදගත් කොටස හඳුනාගෙන ඒවට වැඩි අවධානයක් දෙන්න. ඒ වගේම පොත කියවන එක විතරක් මදි. කියවපු දේ පොත වහලා මතක් කරන්න උත්සාහ කරන්න. අපි ඒකට කියනවා active recall කියලා. ඒ වගේම අද පාඩම් කරපු දේ හෙට සතියකින් එහෙම නැත්නම් මාසයකින් ආයෙ මතක් කරන්න. එතකොට තමයි ඒක ඔයාගේ තැම්පත් මතකයට යන්නේ. අපි ඒකට කියනවා long term memory කියලා. අංක 5. දුරකථනයෙන් ඈත් වෙන්න. පාඩම් කරන වෙලාවට ෆෝන් එක වෙනත් කාමරයකින් තියන්න අමතක කරන්න එපා. එක නොටිෆිකේෂන් එකක් ඇති ඔයාගේ අවධානය විනාඩි 20කට බෙදලා දාන්න. ගැඹුරු අවධානය, deep work. මේක තමයි විභාග ජයග්‍රහණයේ රහස් ආයුධය. පාඩම් කරන වෙලාවට මෙන්න මේ දේවල් නම් කරන්න හිතන්නවත් එපා. අපි ලොකුවට පාඩම් කරන්න ප්ලෑන් ගැහුවට මේ කරන පොඩි වැරදි නිසා අපේ මහන්සිය අපතේ යනවා. ඒ නිසා පාඩම් කරන වෙලාවට මේ වැඩ නම් කරන්න හිතන්නවත් එපා. අංක 1. එක දිගට පැය ගණන් පොතේ එලිලා ඉන්න එපා. ගොඩක් අය හිතන්නේ පැය 5ක් එක දිගට පාඩම් කරාම වැඩ ගොඩක් ඉවරයි කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. අපේ මොළයට එක දිගට උපරිම අවධානය තියාගන්න පුළුවන් වෙන්නේ විනාඩි 40ක් හෝ 50ක් විතරයි. ඊට පස්සේ ඔයා කියන දේවල් ඔළුවට යන්නේ නැහැ. නිකම් පිටු පෙරලනවා විතරයි. ඒ නිසා පොඩි බ්‍රේක් එකක් ගන්න අමතක කරන්න එපා. අංක 2. ඇඳේ වැතිරිලා පාඩම් කරන්න එපා. මේක තමයි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද. ඇඳ කියන්නේ අපේ මොළය තියාගන්න පුරුදු වෙලා තියෙන තැන. එතන ඉඳන් පාඩම් කරද්දී මොළයට හිතාගන්න බෑ මේ නිදාගන්නද හදන්නේ එහෙම නැත්නම් පාඩම් කරන්නද හදන්නේ කියලා. ටික වෙලාවකින් ඔයාට නොදැනීම නිදිමත එනවා. ඒ නිසා පුළුවන් තරම් මේසයක වාඩි වෙලා පාඩම් කරන්න. අංක 3. මල්ටිටාස්කින් කරන්න යන්න එපා. එක පැත්තකින් සින්දු අහනවා. තව පැත්තකින් මැසේජ් කරනවා. ඒ අස්සේ පාඩම් කරනවා. මේක නම් කරන්නම එපා. අපේ මොළයට එක පාරකට කරන්න පුළුවන් එක වැඩයි. ඔයා එක දේට අවධානය බෙදුවොත් අන්තිමට එකම කරුණක්වත් හරියට මතක හිටින්නේ නැති වෙනවා. අංක 4. බඩගින්නේ හෝ බඩ පැලෙන කාලා නම් පාඩම් කරන්න එපා. බඩගින්නෙද්දී හිත යන්නෙම කෑමවලට. ඒ වගේම තමයි ඕනෑවට වැඩියෙන් කෑවොත් ලොකු නිදිමතක් එන්න ගන්න. ඒ නිසා සැහැල්ලු කෑමක් කාලා පාඩම් කරන්න පටන් ගන්න. ඒ වගේම වතුර බෝතලයක් ළඟින් තියාගන්න එක ගොඩාක් වටිනවා. අංක 5. පාඩම් කරන තැන අවුල් කරගන්න එපා. ඔයා පාඩම් කරන මේසෙ උඩ අනවශ්‍ය පොත්, කෑම පිගන්,
කුණු තිබ්බොත් ඒක ඔයාගේ හිත එකග කරගන්න බාධාවක් වෙනවා. පිරිසිදුව පිළිවෙලකට තියෙන තැනක පාඩම් කරද්දි හිතට දැනෙන සහනය වැඩි. අංක 6. නිදි මරාගෙන පාඩම් කරන්න එපා. රෑ 12න් පස්සේ නිදි මරාගෙන පාඩම් කරන එකෙන් වෙන්නේ ඔයා ඊළඟ දවසේ කරන වැඩත් අවුල් වෙන එක. මතක තියාගන්න. ඔයා දවස පුරා ඉගෙනගත්ත දේවල් මතකයේ තැම්පත් වෙන්නේ ඔයා නිදාගත්ත වෙලාවට. ඒ නිසා අවම පැය 6ක නිින්දක්වත් ඔයාට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ වැරදි ටික හදාගත්තොත් විතරක් ඇති ඔයාට වෙනදට වඩා දෙගුණයක් වේගයෙන් වැඩ කරන්න. එහෙනම් අපි දැන් පටන් ගමුද? පාට පුළුවන්. හරි. අපි ඊළඟට බලමු කොහොමද හරියටම ප්ලෑන් එකකට පාඩම් කරන්න කියලා. දැන් ඔය අහයි හරි අපි වැඩේ පටන් ගන්නම්. හැබැයි කොහොමද හරියට පාඩම් කරන්න කියලා. ඉතින් මෙන්න මේ ක්‍රම ටික පිළිවෙලට කරලා බලන්න වැඩේ ගොඩ යනවා ෂුවර්. අංක 1. සිලබස් එක කෑලිවට කඩා ගමු. මුලින්ම ඔයා කරන්න ඕනි අද දවසේ කරන්න තියෙන වැඩ ටික ලයිස්තුවක් දාගන්න එක. මම අද මේ පාඩම් දෙක ඉවර කරනවා කියලා හිතන්න. මුළු පොතම දිහා බැලුවොත් නම් ඔයාට බය හිතේ. හැබැයි එක පාඩමක් දිහා බැලුවොත් ඒක කරන්න පුළුවන් කියලා හිතනවා. අන්න ඒකයි රහස. අංක 2. උදේම අමාරු වැඩේ කරන්න. මිනිස් මොළය වඩාත් ක්‍රියාශීලී වෙන්නේ උදෑසන කාලයේ. අන්න ඒ නිසා ඔයාට අමාරුම විෂය උදාහරණයක් විදියට ගණිතය, විද්‍යාව වගේ විෂයන් ඔයාට පුළුවන් උදේ 5-8 අතර කාලයේදී කරන්න. පාඩම් කරන දේවල් මතක තබා ගැනීමට ලිහිසිම කාලය තමයි මෙන්න මේ කාලය. අංක 3. පාඩම් කරද්දී ඇක්ටිව් වෙන්න. නිකම්ම පත්තරයක් කියවනවා වගේ පොත කියවන්න එපා. එතකොට නිදිමත විතරයි ඔයාට එන්නේ. ඡේදයක් කියවලා ඒකේ වැදගත්ම වචන ටික විතරක් හයිලයිට් කරන්න. ඊට පස්සේ පොත වහලා ඔයාට මතක දේ කොලයක කුරුටු ගන්න. ඔයාට මතක නැති වුණොත් ආයෙ පොත බලන්න. මේක තමයි මතක හිටින හොඳම විදිය. අංක 4. පේපර්ස් කරන්න බය වෙන්න එපා. ගොඩක් අය පාඩම් කරලා අන්තිම දවසේ තමයි පේපර්ස් කරන්න ගන්න. ඒක වැරදි. පාඩමක් ඉවරුන ගමන් ඒකට අදාළ පරණ පේපර්ස්, ඒ කියන්නේ පාස් පේපර්ස් ප්‍රශ්න ටික කරන්න. අවම වශයෙන් වසර 5ක පසුගිය ප්‍රශ්න පත්‍ර කරන්න උත්සාහ කරන්න. එතකොටයි ඔයා දන්නේ විභාගෙට ප්‍රශ්න එන්නේ කොහොමද කියලා. වැරදුනොත් දුක් වෙන්න එපා. ඒකෙන් තමයි ඔයා ඉගෙන ගන්න. අංක 5. තව කෙනෙකුට කියලා දෙන්න. ඔයාට පුළුවන් නම් ඔයා ඉගෙන ගත්ත දේ තව කෙනෙක්ට කියලා දෙන්න. අන්න එතකොට ඒක ඔයාගේ ඔළුවේ තදින්ම හිටිනවා. බිත්තියකට හරි කමක් නැහැ. උගන්වනවා වගේ කියලා දෙන්න. එතකොට ඔයාට අමතක වෙන තැන් ටික ලේසියෙන්ම අහුවෙනවා. අංක 6. සටහන් පොඩි කරන්න. විභාගයකට සතියකට කලින් මුළු පොතම කියවන්න බෑ. අන්න ඒ නිසා පාඩම් කරද්දී ලස්සනට පාට පෑන් පාවිච්චි කරන්න. ඒවට රූප සටහන් නැදලා කෙටි සටහන් හදාගන්න. විභාගයේ කිට්ටු වෙද්දී මේ පොඩි කොළ ටික බැලුවාම මුළු පාඩමම මතක් වෙනවා. බය වෙන්න එපා. ඔයාට ඕක කරන්න පුළුවන්. ඉතින් මේ වැරදි ටික හදාගත්තොත් විතරක් ඇති ඔයාට වෙනදට වඩා දෙගුණක් වේගෙන් වැඩ කරන්න. බය වෙන්න එපා. ඔයාට මේක කරන්න පුළුවන්. විභාගය කියන්නේ ජීවිතේ එක පියවරක් විතරයි. හැබැයි මේ පියවර හරියට තිබ්බොත් ඔයාට යන්න පුළුවන් දුර හිතා ගන්නවත් බෑ. එහෙනම් වැඩේ පටන් ගමු. ඔයාට පුළුවන්. ජය වේවා.